ජීවිතේ ගෙවන්නේ අන්තිම සමයයි කියලා හිතට ගන්න. ඔබට මට පුළුවන් වුණොත් ඔය දහම් අවවාදී සිහි කරන්න අපේ ජීවිතේ ලස්සන වේවි. නොවි තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඵල රහිත දෙයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපිට. ඇඟිල්ල දික් කරගත යුත්තේ අපිටමයි. ඒ නිසා ලෝකෙත් එක්ක කැලැත්ති මේ ලෝකෙට ඇඟිල්ල දික් කර යන්න එපා දරුවනේ. අනාගතේ ඔයාලගේ දරුවන්ට ලෝකයේ ඇත්ත පෙන්නන හොඳ අම්මා කෙනෙක් වෙන්න. හොඳ තාත්තා කෙනෙක් වෙන්න. පරණ කුණු කන්දල් අමතක කරන්න. මේ දහම් හඬින් හිත පිරිසිදු කරගන්න. ආයෙ අලුත් ජීවිතයක් ලබන්න. මුළු ජීවිත කාලෙම හොරකම් කරලා ඒ මොහොතේ තිරුවන් සරණ ගිහිල්ලා ඒ මොහොතේ මැරිලා ඒ මොහොතේ දෙව්ලොව ඉපන් අය ඉන්නවා. මතක තියාගන්න අවසන් මොහොතේ එයාගේ හිත පිපිලිසරයිද නැද්ද කියන එක පරලෝට බලපාන.